ඔයාගේ බබාගේ පළවෙනි අවුරුද්ද තුල අත්දකින අවදීන් මොනවද? පළවෙනි මාස 3. පළවෙනි මාස 3ේදී ඔයාගේ බබා බඩගිනි වෙලාවට එයාගේ ඔළුව උස්සන්න, අත් වගේම කකුල් හොලවන්නත් පටන් ගන්නවා. ගොඩක් අම්මලා බබාගේ මේ ක්‍රියාශීලීත්වය වැඩි කරන්න එයාගේ කකුල් වල, අත්වල තෙල් ගාලා මසාජ් කරනවා දකින්න පුළුවන්. මාස 3ේදී බබාට දේවල් අඳුර ගන්න පුළුවන් වෙනවා. එයා අම්මගේ තාත්තගේ කටහඬට සංවේදී වෙනවා. ඒ වගේම අඳුර ගන්නවා. ඒකත් එක්ක බබත් ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. මාස 4-6. මාස 4-6 කාලෙදී බබාලා බඩගිනි වුණාම පෙරලෙන්න, තල්ලු කරන්න වගේ දේවල් කරන්න පටන් ගන්නවා. ඒ වගේම සපෝට් එකක් අරගෙන එයාලා ඉඳ ගන්නත් පටන් ගන්නවා. මේ කාලෙදී එයාලා එක එක දේවල් ගැන විමසිල්ලෙන් බලන්න පටන් ගන්නවා. ඒකත් එක්කම එයාලා කටින් ඩාඩා, බාබා වගේ ශබ්ද පිට කරන්නත් පටන් ගන්නවා. මාස 7-9. මාස 7-9 කාලෙදී බබා කිසිම සපෝට් එකක් නැතිව වාඩි වෙන්න පටන් ගන්නවා. බඩ ගන්නත් පටන් ගන්නවා. ඒ වගේම එයා සපෝට් එකක් එක්ක හිට ගන්න පටන් ගන්නවා. මේ කාලෙදී බබා පිටස්තර පුද්ගලයන් කෙරෙහි යම්කිසි බයක් දක්වන්න පටන් ගන්න පුළුවන්. ඒකත් එක්කම විවිධ ශබ්ද පිට කරන එක, විවිධ හැසිරීම් පෙන්වන එකත් පටන් ගන්නවා. මාස 10-12. මේ මාස 10-12 කාලෙ වෙද්දී බබා තනියම ඇඟිලි වලින් හිට ගන්න, ඉස්සෙන්න බලනවා. සපෝට් එකක් ඇතිව ඇවිදින්නත් පටන් ගන්නවා. පොඩි දේවල් ඇඟිලි වලින් අහුලන්න try කරන එකත් බබා කරනවා. ඔයාගේ බබත් නිසි වයසට ගැලපෙන මේ හැසිරීම් පෙන්눔 කරන්නේ නැත්නම් විශේෂඥ වෛද්‍යවරියකගේ උපදෙස් ලබා ගන්න එක වඩාත් සුදුසුයි.